ක්‍රිප්ටෝ මුදල් භාවිතයේදී රුපියල් කෝටි 1.5කට වඩා පාඩුවක් ලද යාපනයේ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරියෙකු දැඩි ලෙස සිත්ඇවුල්ට පත්ව ගෙල වැළලාගෙන පසුගිය 11 වනදා මියගොස් තිබෙනවා. යාපනයේ කුප්පිලාන් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තංගරාසා රාජ්කුමාර් නැමැති මෙම සෞඛ්‍ය නිලධාරිවරයා මීට වසර 3කට ඉහතදී විවාහ වී තිබෙනවා. ඔහු ක්‍රිප්ටෝ මුදල් භාවිතය කිරීම හා ඒ සම්බන්ධ ගනුදෙනුවල නිරතව සිටියේදී හදිසියෙම ඇමරිකානු රජය ගන්නා ලද තීන්දුවක් හේතුවෙන් ක්‍රිප්ටෝ මුදල් භාවිතයේදී ඔහුට රුපියල් කෝටි 1.5ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. මෙම තත්ත්වය දරා ගැනීමට නොහැකිව ඔහු නිවසේදී ගෙල වැල්ලාගෙන මියගොස් සිටියේදී ඔහුගේ මළසිරුර හමු වී තිබෙනවා. මෙම සිද්ධිය අරුම්පුදුම හා ඉතා සෝචනීය තත්ත්වයක් බව ප්‍රකාශ කරමින් යාපනයේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී සත්‍යමූර්ති මහතා සමාජ මාධ්‍යවල ලිපියක්ද පළකොට තිබෙනවා. තෙලිප්පලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වායි.